පහුගිය දවස්වල බොහොම ශීඝ්‍රයෙන් කතා කරපු මාතෘකාවක් තමයි රේගු පරීක්ෂාවකින් තොරව රතු ලේබල් ගාපු කන්ටේනර් 300 ගාණක් නිදහස් කිරීම පිළිබඳව. ඒක ටිකක් දැන් පරණ මාතෘකාවක් වුණත් තාමත් ඒ ගැන කතා වෙනවා ඇහෙනවා. මම කතා කරන්නේ ඒ බහලුම් ගැන නෙමෙයි, මම කතා කරන්නේ රේගුව පිළිබඳව. කිසියම් අත්දැකීමක් සහිත කතාවක්. දැන් රේගු නිලධාරීන් පිළිබඳව කතා කිරීමේදී රේගුව කියන්නේ හොර ගුහාවක් හැටියට තමයි සමාජයේ හංවඩුව. මේ රේගු නිලධාරීන්ගේ වත්කම් හොයලා බලන්න කියලත් මේ දවස්වල කිසියම් කතිකාවක් තියෙනවා. මොකද මේ අයට මේ විදිහේ වත්කම් ලබන්න බෑ. මේ ලැබෙන වැටුපෙන් මේ අය ආයතාක්‍රමයෙන් මුදල් උපයනවායි කියන එක ප්‍රසිද්ධ රහසක්. දැන් හුඟක් අය උත්සාහ කරන්නේ ඔය රේගුව වගේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වගේ තැන්වල රැකියාවකට යන්නනේ. මොකද මේ තැන්වල රැකියාවකට යන්න උත්සාහ කරන්නේ මේ ලැබෙන ඒ තැන්වල ලොකු වැටුපක් ලැබෙන නිසා නෙමෙයි. ඒ තැන්වලට ගියාම වැටුපට වැඩිය වෙනත් නීත්‍යානුකූල නොවන මාර්ග වලින් මුදල් උපයන්න පුළුවන් නිසා. ඒ නිසා තමයි රේගුවට කොමාරි තමන්ගේ දරුවව රැකියාවකට දාන්නත් අද බොහෝ වෙලාවට මේ දෙමව්පියෝ උත්සාහ කරන්නේ. ඒ තරමටම රේගුව කියන ආයතනය මේ ටයිකෝඩ් දාගෙන බොහොම වැදගත් විදියට මේ අය ජීවත් වුණාට, සමාජයේ කැපිපෙන විදියට හිටියට, මාලිගාවල් වගේ ගෙවල් හදාගෙන හිටියට, සුඛෝපභෝගී ජීවිත ගත කළාට ඒ අයගේම හෘද සාක්ෂියට තට්ටු කරලා ඇහුවොත් ඒ අයටම තේරෙනවා ඇති ඒ අය කොයිතරම් දූෂිතද කියලා. නමුත් සල්ලි වලින් මේ සේරම වහගෙන ඒගොල්ලෝ සුද්ධවන්තයෝ, සමාජලාට දානපතියෝ, සමාජලාවට දැන් මේ හුඟක් සමාජයට සේවය කරන පුද්ගලයෝ හැටියට ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා කොහොම කළත් අවසානයේදී දැන් මේ වෙනකොට ඔප්පුවෙන් පවතින මේ හැම දෙයකම අවසානය හිරගෙදර කියලා. දැන් මේ වෙනකොට කාගෙත් ප්‍රශංසාවට ලක් වෙලා තියෙන ආයතනයක් තමයි අල්ලස්සෝ දූෂණ විමර්ශන කාර්යාලය. මෙහි වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා වන මහාධිකරණ හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහත්මයා ගැන කවුරුත් ප්‍රශංසාවෙන් කතා කරනවා. ඒ හින්දා මින් ඉදිරියට අල්ලස් කොමිසම දාන නඩු තාක්ෂණික දෝෂ නිසා ඉල්ලාස් කරගන්න තත්වයකට පත් වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද එතුමාට අවශ්‍ය කරනවා මේ රට ඉතාමත්ම සුද්ධ පවිත්‍ර කරන්න. එතුමාගේම වචන වලින් කියනවා නම් අල්ලස් දීම සහ අල්ලස් ගැනීම අද රටේ සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙලා. ඒ තරමට මේක ව්‍යාප්ත වෙලා තියෙන කාරණාවක්. එතකොට දැන් අපි ආයතාක්‍රම වලින් මුදල් උපයනවයි කියන එකේ තේරුම වෙනත් වචනයකින් කිව්වොත් අල්ලස් සහ කොමිස්. එතන අපි ඔය ජරාව කියලා සමාජයේ හඳුන්වන වචනේ. දැන් ඔය මට මගේ ජීවිතයේ තියෙන ප්‍රබල අත්දැකීමක් ඔය රේගුව සම්බන්ධයෙන්. ඔය රේගුවේ කාර්යාලයක් තියෙනවා නිදහස් වෙළඳ කලාපේ. නිදහස් වෙළඳ කලාපයේ කටුනායක එහි සහකාර අධිකාරීවරයෙක් මම හිතන්නේ එතන ප්‍රධානියා වෙන්නේ. එහෙම කාර්යාලයක් තියෙනවා. මොකද නිදහස් වෙළඳ කලාපයට එන්නේ පිටරටින් බොහෝ වෙලාවට නෙවෙයි කොහොමත් එන්නේ තීරුබද්ධ නිදහස් වෙලා ඒ අමුද්‍රව්‍ය. එතකොට ඒවා නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා තුළට ඇතුල් වීම සහ ඒවා නැවත ඒවා ඔක්කොම පිටරට පටවනවා මිසක් ඒවා මේ ලංකාව තුළ ඒවා කිසිම තැනක විකිණීමක් කරන්නේ නැහැ. එතකොට ඒ අමුද්‍රව්‍ය වලින් ලංකාව තුළ කෙරුණොත් කෙරෙන්නේ ඒ ආයතනවල තියෙන ඒ උපකොන්ත්‍රාත් ලංකාවේ යම් යම් සමාගම් වලට දීලා ඒවා නිෂ්පාදනය සම්පූර්ණ කරගෙන නැවතත් ඒ කටුනායක වෙළඳ කලාපයේ සමාගමට ගෙන්නලා ඒ ගෙනිච්ච බඩු ඒ විදිහටම ගෙන්නලා ඒ කෑලි ප්‍රමාණයටම ගෙන්නලා නැවත අපනයනය කිරීම තමයි ඔවුන් කරන්නේ. එතකොට මේ කාර්යය සඳහා රේගුව ඉතාමත්ම මූලික වෙලා කටයුතු කරනවා. දැන් මමත් ඒ සම්බන්ධ වෙලා අවුරුදු ගණනාවක් 80 දශකයේ මේ කතාව මම කියන්නේ. ඒ කාලේ එහෙමනම් අද කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. ඒ 80 දශකයේ ඒ කාලේ හැඳින්වුවේ ඕක මහ කොළඹ ආර්ථික කොමිසම කියලා. දැන් නම් හඳුන්වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියලා. මේ ඒ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සමාගම් වලින් ගෙන්නන යම් ඒ අමුද්‍රව්‍ය ඒවා උපකොන්ත්‍රාත් කරුවන් හැටියට මා සේවය කරපු සමාගම ගෙනල්ලා ඒවා නිෂ්පාදනය කරලා ඒ අවශ්‍ය කරන භාණ්ඩය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කොටස් හදලා දීලා ඒවා නැවත බාර දෙනවා. මේ යහා මෙහා ගෙන යාමේදී රේගුව අනිවාර්යයෙන්ම මේවා පරීක්ෂා කරනවා. එතකොට ඒ ගෙනියන ප්‍රමාණම ආපහු එන්න ඕනේ ලියකියවිලි වල විදියට.
දැන් සපත්තු වල අමතර කොටස් නම් ගෙනියන්නේ ඒ ගෙනියන කොටස් ආපහු ගේන්න ඕන. ඇඟලුම් වල නම් ගෙනියන්නේ ඒ කොටස් ඒ ගාන හරියටම ගේන්න ඕන. එතකොට මේ වගේ තත්වයක් තියෙනකොට ඒ රේගුවේ ඉන්න ඒ ප්‍රධානියා කියන පුද්ගලයා මම ගිය හුඟක් අවස්ථාවල ඒ පුද්ගලයා මම දැකලා තියෙනවා. ඔහු ඉන්නේ බීමත්ව. ඔහු තමයි මේ ලියකිවිලි වල අස්සම් කරලා සීල් එක ගහන්න ඕන. ඊට පස්සේ ඉන්න ආරක්ෂකයන්සේ ඒක පරීක්ෂා කරලා අපිට යවනවා. ඒ සීල් එක බලලා. මේ පුද්ගලයා ඉන්නේ බීමත්ව. ඔහුගේ කාමරයටම යන්න ඕනේ. ඔහුගේ කියන්නේ මේ කාර්යාලයක් තුළ නෙමෙයි ඔහු ඉන්නේ. කාර්යාලය නෙමෙයි ඔහු වෙනම කාමරයක් හදාගෙන ඉන්නේ. ඒ කාමරයේ මේසයක් තියෙනවා. මේසේ ලාච්චුව ඇරලා ඔහුගේ මේසේ උඩ සිගරට් පැකට් එක මත්පැන් බෝතලේ ඒ ඔක්කොම තියෙනවා. බයිට් තියෙනවා. ඔහු යන පුද්ගලයන්ට හුඟක් වෙලාවට සිගරට් පැකට් එක දික් කරන බොරු හිනාවක් දාපුණා. හැබැයි අර ලියකියවිලි දුන්නට මොහුගේ ලියකියවිලි දිහා බලන්නේවත් නැහැ. එතකොට අර වෙනත් නිලධාරියෙකුට කියලා වාහනේ පරීක්ෂා කරන්න කියලා කියන්නේවත් නැහැ. දැන් පස්සේ තමයි අපිට මේක දැනගන්න ලැබුණේ මේ පුද්ගලයාගේ මේ ලාච්චුවට මුදල් දැම්මාම මේ වැඩේ කරනවයි කියලා. එතකොට අර පුද්ගලයා අරක බැලිල්ලක් මුකුත් නැහැ. ඒ සීල් එක ගාලා අස්සම් කරනවා නිලධාරියා. මේක තමයි මෙතන දිගටම සිද්ධ වෙන්නේ. මේක මම ගිය අවස්ථා එක 30-40 වාරයක විතර මම දැක්කා. නමුත් මේ පුද්ගලයා එක්ක මේ වැඩේට මම සම්බන්ධ වෙන්න කැමති නිසා මම මේ සියල්ල පවර්ලා දුන්නේ මගේ වාහනේ රියදුරාට. රියදුරා තමයි ඉතින් ඒ කටයුතු කරලා ඒක ඔක්කොම බලා ගියා. මගේ නමින් බඩු නිකුත් කළාට අර පුද්ගලයාට තමයි මම ඒක පවරන්නේ. මොකද අර පුද්ගලයාගේ අඳුන කිරීමට කටයුතු කිරීමට මගේ කිසිම කැමැත්තක් නැහැ. හැබැයි ආයතනයෙන් පවා උපදෙස් දීලා තිබුණේ මේක මෙහෙම තැනක් තමයි වැඩේ කරගෙන එන්න නම් ඒ කියන විදිහට කරගෙන එන්න කියලා රස්තියාදු නොවි. ආයතනයෙන් මට ලැබුණු උපදෙසුත් එහෙමයි. මොකද මේ වැල යන අතර මැස්ස ගහනවා මිසක් අපිට මේ රට හදන්න බෑ කියන එක තමයි ආයතන ප්‍රධානීන්ගේ පවා තිබුණේ. ඔය රාජ්‍ය සේවය ඔය වගේම දූෂිතයි කියන එක. ඉතින් අන්න එහෙම තත්වයක් නම් 80 ගණන් වල තිබුණේ අද වෙනකොට මොන තරම් මේ රේගුව දූෂිත කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඊට වැඩිය මිනිස්සුන්ට සැප සම්පත් දැන් අවශ්‍ය වෙලා තියෙනවා. ඊට වැඩිය තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඊට වැඩිය උපකරණ බහුභාණ්ඩ අවශ්‍ය වෙලා තියෙනවා. ගෙවල් දොරවල් වලට. ඒ නිසා විවිධ පාඨමාලාවල් වලට දරුවන්ට ඉගැන්වීම සඳහා පිටරටවල යවන්න මේ සියලු මුදල් අවශ්‍යතාවයන් වලට මේගොල්ලෝ කරන එකම දේ තමයි ඉතින් ආයුධ විදියට මුදල් උපයන එක. ඒක ඉතින් අද විවෘත රහසක් වෙලා තියෙනවා. ඒ නිසා රේගුව පිළිබඳව දැන් ඔය කටයුතු පිළිබඳවත් ඔය අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැන්ට පැමිණි ලැබිලා ඇතිනේ යම් පුද්ගලයන්ගේ නංගන් සහිතව මේ අයගේ අර වෛද්‍යවරිය ගැන බොහෝ සැලකිල්ලෙන් ඉඳලා යාව අත්අඩංගුවට ගත්තා වගේ මොවුන් පිළිබඳවත් හොයලා මොවුන්ගේ වත්කම් කොහොමද මොවුන් රැකියාවට යන්න ඉස්සලා කෙනෙක් දෙනවානේ ඔවුන්ගේ වත්කම් ප්‍රකාශයක්. එතකොට ඒ වත්කම් ප්‍රකාශයත් එක්ක සංසන්දනය කරලා දැන් කොච්චරක් තියෙනවද කියලා හොයලා බලලා මේවා හොයාගත්තේ කොහොමද කියලා ප්‍රශ්න කරලා මේ අයට දඬුවම් දෙනවා නම් මං හිතන්නේ ඒක තමයි රටක් හදන්න පුළුවන් හොඳම ක්‍රමය හැටියට මම හිතන්නේ. මොකද රාජ්‍ය සේවය දූෂිත නම් එයින් එහාට කතා කරලා වැඩක් නැහැ. දේශපාලඥයා කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. රාජ්‍ය සේවකයා දූෂිත නම් රාජ්‍ය සේවකයෝ දේශපාලකයෝ දෙකොල්ලම දූෂිත නම් ඒ රටට දෙයියන්ගෙම පිහිටයි. මම ෂෙල්ටන් මහසූරිය